දත්තා වැඩ කරන්න හවස වෙලාව 3:40යි. එනකොට මෙහෙම තමයි බයික් තියෙන්නේ. මේ දවස්වල හම්බෙන්නේ කලින් දවස්වල විසින් ගන්න දෙයක් නැහැ. ටිකක් ගිය වෙලාවද කලින් වගේ තමයි බැටරි ඔක්කොම ඩෙඩ්. සාමාන්‍ය වැඩ කරනවා විනාඩි 15ක් විතර ඉන්නවා. මොකද ඉන්ජින් කූල් වෙලා තියෙන්නේ ඔයිල් එක ෆ්‍රීස් වෙලා විනාඩි 15ක් විතර ඉන්නවා වෝම් වෙන ටිකක් එන්ජින් එක. පේනවත් ගන්නවා වගේ මේ සංකර මේ උඩක යනවා වගේ සීන් එකක් තියෙනවා. අර පාරක යනවා වගේ මේ අයිස් ගිය වෙන්නේ නැහැ මොකද තාම -4 දින්නේ. ඒගොල්ලෝ මේ බස් එකටවත් එන්න ඕන මේ ඔන්න ගිය වෙන්නේ. ඒකනම් ඉතින් මේව තමයි පේනවා මේ මඩ නෙවෙයි තියෙන්නේ මේ අයිස්. ඉන්න පාරක වැටලා ඒ පාර දින ඩූවිල් එක මික්ස් කරලා තමයි මඩ වගේ පාට කරලා තියෙන්නේ. උඩක වගේ තමයි. මේ පාර තමයි මේ දැන් අවුරුදු 25කට කලින් හංගේරියාවට මේ ගානට ඉන්නවට තියෙනවා. අවුරුදු 25කට විතර පස්සේ. කලින් මෙච්චර වැඩිලම නැහැ හිම. දවස් 3ක් විතර වගේ වැටෙනවා. ඒ වැටිච්ච ඒවා තාම දිය වෙන්න හිතලවත්. මේ පැත්ත පොඩ්ඩක් හරි හොඳයි. මේකේ තියෙනවා බුඩා පැත්ත කියලා පැත්තක්. ඒ පැත්ත ගන්නද යන්නේ. යන්නම බෑ. මම පෙන්නන්නම් ඒක වීඩියෝ මම දැන් යනවා. තාම ඉතින් මේ පැත්තට එන්ජින් එක ස්ටාර්ට් කරනවා ඇක්සලරේටර් එක අඩු වුණ ගමන් පැයක් විතර යන ගියාට පස්සේ තමයි ඒක හරියන්නේ. සීතලට. බලන්න කොහේ පාරේ දැක්කේ අර තුමායින් කරන වාහනත් මේ පාරේ යන්නේ නැහැ. මොකද මේ පාර පටුයි. ඒ කියන්නේ දෙපැත්තේ වාහන මෙහෙම ගහලා තියෙද්දි තාරින්ගේ මගයි හරි දෙපැත්තේ මෙහෙම පාරවල් ගහලා තියෙද්දි මේ ලොරි කියන්නේ ලොරියක් තියෙනවා අර ගන්නවා ඇති තුමායින් කරන වාහන ඒකේ මේ ඒක යන්න බෑ මේ පාරේ ඉඩ නැහැ. කියන්නේ මේ සමහර වාහන පාරට පොඩ්ඩක් වැඩි වෙන්න නවත්තලා තියෙනවා. එතකොට ක්ලීන් කරන් යන්න බෑ. ක්ලීන් කරන් යනකොට ඉතින් වාහනේත් එක්කම තමයි අරන් යන්න වෙන්නේ. මැදට වෙන්න ගහ බොයි පේනවනේ. සමහර මේ ටයර් එහෙම මේ පැත්තට හරවලා තියෙන්නේ. ඒතොර යන්න බෑ මේ ඒ අයින් කරන වාහනත්. ඉතින් මේ පාරවල ඉතින් රස් වෙන්නේ නැහැ. මේන් රෝඩ් විතරයි තනිකර රස් වෙන්නේ. මේ වගේ අතර පාරවල් ඉතින් හරි අඩුයි රස් වෙනවා. ඒවා දැන් මේ මැදලේක තනිකර යට තියෙන අයිස් කට්ටු. ඒක ඉතින් දිය වෙන කාලයක් යනවා සාමාන්‍යයෙන් දුරට. ඔයාලා පේනවද දන්නේ මේ ලයිට් එක නිකන් අර වැඩි ගහනවා වගේ මේ සුදු පාට යනවා නේ. විම වැටිච්ච ඔය වහලවල් වල තියෙනවා වැටෙනවා දැන්. ඒ කියන්නේ උලගත් එක උලම මාර සැරයි අද. උලගත් එක්ක ඒව දැන් වැඩි ගහනවා වගේ විසිරෙනවා. ඒ නැතුව ඇති මොකද කලවර වෙන්නේ. දැන් තේනවා ඉතින් ලයිට් එක
මාර අමාරු ඇයට හැම වැදුනවා මේ වැලි ගහනවා වගේ ටිකක් වෙලා යනවා මේ ඇයට වැටිලා දිය වෙන්නේ. පළවෙනි ඕඩරේ දාන්න ආවද? පළවෙනි ඕඩරේ දැම්මාද? පරමීට ඕඩරේ කොහෙන්ද වදින්නේ කියලා. ඕඩර් දෙකක් එකට වැද්දා උඩවර මාකට් උඩ. පරම යන්න තියෙන්නේ ලොකු කඳු නෑ මේක නම්. මේ පැත්තේ ලොකු කඳු නෑ. බලමු ගිහිල්ලා. දැන් පේනවා ඉතින් මේ පහළ තියෙන මේ ටික වැටෙන රස්ට් එක වගේ. ඒක කොහොමද ගත්තද? වැඩි යන්න බෑ වේගය ඉස්සරහම කුඹුරවල් වගේ ඒවා. Traffic dari parah nggak bro. Parah, itu mah gila. බලන්න මේ පල්ලම මම පිටිපස්සේ බ්‍රේක් එක සම්පූර්ණයෙන් අල්ලන් යන්නේ ඒත් ලිස්ස යනවා. ඉන්නගෙත් තියෙන්නේ මේ තෑරෙනවා ඒක අපඩු ගොඩක් වෙලාවට එන්ජින් එකෙන්ම තමයි යන්නේ මේ බ්‍රේක් කර ගමන් පෙට්‍රල් ඉස්සර ආරෝණ්‍ය මෙදිලා වගේ දී
ගොඩාක් කොහොම හරි ඕඩර් කරගෙන මේ බයික් පාස් කරන්න බෑ. බයික් එක දාලා ඉවරලා ගන්නත් බෑ. ඒලා යටවත් නා. පදින්න බයික් ස්ටෑන්ඩ් එක. යමු. අඩිය තිබ්බොත් එහෙම ඉවරයි. කණ්ණාඩි වගේ බෙදලා තින්නේ. ටයර් කැපෙනවද දන්නේ නැහැ අයිස් වල. මේ පේනවනේ මේක මේ අඩියක් විතර මේ උසයි. හිම කාර් එකට වැටිලා. රාමිකර කුඹුරක යනවා වගේ බං. ඉතින් රෝදේ ඉන්න බං. රෝදේ එන්නේ නැහැ උඩට. පාර මම මේ මේ පාර නම් මේ පාර ඉන්න වැඩි දවස් දැන් අස් කරලා නැහැ. කියන්නේ අපි දෙකක් විතර යටට දිනනවා. රෝදේ භාගයක් ඉවරයි. ඔව්. රාමිකර වීදුරුව වගේ. වෙනකන් දුවන්න බැලුවම දැස්සට ඔයාලා වෙලාවට බය ඔන් කරේ මොකද මම මේ බයික් එක හදන්න කියන්නේ ඒක පිටු බං රූට් මේ අරගෙන උලක් නෑම පොඩ්ඩක් උත්පන්නවල ඉවරයි ගෙදර යන්න හදන්නේ දැන් වෙලාව 10:48යි ඒක ඕඩර් ගහගත්තා කොහොම හරි 15ක් ගහුවා දැන්
දැන් සීතල -6යි. -48යි. ආයි හිම වැටෙන්නේ අඟහරුවාට. හිම වැටෙන්න කලින් හිත ටිකක් දුවා ගන්න ඕන කොහොමද? හරි එහෙනම්